මේ වීඩියෝ එක මම මේ පටිගත කිරීමට ඇතුළත් කරන්න යන්නේ විශාල ප්‍රමාණයක්. ඒ කියන්නේ TikTok එකේ සමහර අපි මාව දන්න අයටත් තියෙන ප්‍රශ්නයක් තමයි මොකද්ද මේ යෝධ ජන බලය කියන්නේ. ඔව් ගොඩක් අහනවා ඒක නේද? අනිවාර්යයෙන්. මෙන්න මේ යෝධ ජන බලය කියන එක පිළිබඳ විස්තරය මේ වීඩියෝ එකෙන් සම්පූර්ණයෙන්ම දෙන්න බලාපොරොත්තු වෙනවා. පැය භාගයක් විනාඩි 35ක් වගේ අතරද මේක මම කරුණු ටික ගැට ගහලා දෙනවා. උඩරිම ඒ කියන්නේ සම්පූර්ණ කතාවක් පැය 24ක විතර කතාවක් පැය 24ක විතර පැහැදිලි කිරීමක් විශාල පරිකල්පනයක්. ඒ කියන්නේ රටක් පරිවර්තනය කරනවා කියන නිවැරදි දේශපාලන විද්‍යාත්මක දාර්ශනික චින්තනයක් පැය භාගයක් වගේ කාලයක් තුළදී දෙන්න බෑ. අනිවාර්යයෙන්. ඒක ගොඩක් සංකීර්ණයි වැඩි. එතකොට මේ යෝධ ජනබලය කියන එකේ තේරුම කොළ පක්ෂ කියලා කියන්නේ මම දැන් අර සජිත්ගේ පක්ෂ වෙනයි රනිල්ගේ පක්ෂ වෙන හින්දා. නිල් පක්ෂ කියලා කියන්නේ නිමල් සිරිපාද සිල්වලා එතකොට බණ්ඩාරනායකගේ කට්ටිය ඒ පැත්තට අර යන එකයි මහින්දගේ පැත්ත පොහොට්ටු ඒ පැත්තට කඩන එක දෙකක් තුනක් තියෙන හින්දා. ඒකම නිල් පක්ෂ කියන්නේ. රතු පක්ෂ කියලා කතා කරන්නේ දැන් වීරවංශලා කණ්ඩායම වෙනම රතු පක්ෂ වලට ගියා. එතකොට JP එක වෙනම තියෙනවා මාලිමාව වෙනම තියෙනවා. එහෙම තුනක් හැටියට තමයි මම ගන්නෙ. මේකයි මේ රතු පක්ෂ නිල් පක්ෂ කොළ පක්ෂ කියන්නේ. මේ පක්ෂ තුන නැතුව සුළු පක්ෂ ඒ වටේ ඉන්න ඉඳුල් කටු කන ඔය සංවිධාන විවෘතීය සමිති සමාගම් බොරුවට මේ උද්ඝෝෂණ කරන ආණ්ඩුවට රිදෙන්නේ නැති වෙන්න කරන පොඩ්ඩක් ජනතාවට අර කරනවා වගේ පෙන්වන වෘත්තීය සමිති ටිකක් තියෙනවා. කොළ පක්ෂ ආවන් පස්සේ කොළ පක්ෂ වෘත්තීය සමිති හිමීට කරන්නේ උද්ඝෝෂණය. නිල් පක්ෂ බලයටපත් වුණොත් එම නිල් පක්ෂ වල වෘත්තීය සමිති ටිකක් නියුට්‍රල් එකේ කරන්නේ. රතු පක්ෂ දැන් JP එක බලයට මාලිමාව බලයට ආවට පස්සේ ඒකේ ඉන්න කට්ටිය පොඩ්ඩක් අර තදින් කරන්නේ අර ආණ්ඩුව බේර ගන්න තියාගෙන පොඩි අර එහෙම ඔය තුන මේකයි. හරි. මේ වෘත්තීය සමිති උන්ගේ සංවිධාන නිල් පක්ෂ රතු පක්ෂ කොළ පක්ෂ නැතුව ලංකාවේ ඉන්න සියලුම වෛද්‍යවරුන්ගෙන් 75%. ලංකාවේ දැන් බිහි කරලා ඉන්න වෛද්‍යවරුන්ගෙන් 75%. ලංකාවේ ගුරුවරුන්ගෙන් 75%. ලංකාවෙම ඉන්න පාසල්වල විදුහල්පතිවරුන්ගෙන් 75%. ලංකාවෙම ඉන්න සියලුම ඉංජිනේරුවන්ගෙන් 75%. ලංකාවේ වගාබිම් වල වැඩ කරන 100 ගොවියන්ගෙන් 75%. දීවර මුහුදු ගිහිල්ලා මාළු අල්ලන්නේ දීවරයන්ගෙන් 75%. සරසවි ශිෂ්‍යයන්ගෙන් ලංකාවේ ඉන්න සියලුම සරසවි වල ඉන්න 75%. ලංකාවේ වෛද්‍යවරු සමග වෝට්ස් වල වැඩ කරන හෙදියන්ගෙන් 75%. ලංකාවේ සම්පූර්ණයෙන්ම කුලී වැඩ කරලා ඉතාම අමාරුවෙන් ජීවත් වෙන මිනිසුන්ගෙන් 75%. ඒ වගේම උසස් පෙළ ශිෂ්‍යයන්ගෙන් 75%. වැඩිහිටි ජනතාවගෙන් 75%. භික්ෂූන් වහන්සේලාගෙන් 75%. පූජකවරුන්ගෙන් 75%. ඔක්කොම මම හිතන්නේ එන්න දෙන අවශ්‍ය ටික. මෙන්න මේ 75%ක්ම දැන් ඔයාලාපත් වෙලා ඉන්නේ. ඒ කියන්නේ අපේ සුනන්ද හාමුදුරුවෝ සුබෝධ හාමුදුරුවෝ සුමන ජෝති හාමුදුරුවෝ ඒ මානසික මට්ටමට වෙනස් වෙනවා. පැහැදිලිද කියන්නේ? ඒ කියන්නේ කොළ පක්ෂ නිල් පක්ෂ රතු පක්ෂ වලට කතරේ වැටෙන්නේ නැති කතරේ ගහන්නේ නැති ඒ රැස්වීම වලට සහභාගී වෙන්නේ නැති අර 75 ගොඩවල් ඔක්කොම එක පැත්තකට ගොඩ වෙනවා. මේ ක්‍රමවේදය වෙනස් කරන්න බෑ. මේක මේ තවත් මැතිවරණ දිනලා ජනාධිපතිවරණ තියලා මේ පාර්ලිමේන්තුවේ 225ට තරඟ වැදලා ප්‍රාදේශ සභා පළාත් සභා තියාගෙන මේ කිසිම සභාවක් තියාගෙන මේ රට දියුණු කරන්න බෑ. මේක යෝධ ජනබලයක් අපි එකතු කරන්න ඕනේ හදන්න ඕනේ මේ රට හදන්න නම් නැත්නම් කවදාවත් මේක වෙන්නේ නැහැ කියන එකට තමයි යෝධ ජනබලය කියන්නේ.